සිහිනේ සමහර හීන තියෙනවා අපි තනියම දකිනවා. ඒත් තවත් හීන තියෙනවා ඒවා දකින්නේ තනියම නෙමෙයි. පවුලක් විදියට, ගමක් විදියට. මේ කියන්න යන්නෙත් ගමක් විදියට, පල්ලියක් විදිහට දකින සිහිනයක් ගැන. අහන් ඉන්න පුංචි මල් කැකුළු හිත්වල පීදෙන තවත් සිහින කතාවක් ගැන. පුරන් වෙලා ගිය මේ වගුරු බිමේ පොල්ලතු බිත්ති හතර ගෙවන ජීවිතේ දක්වා අපි හැමෝම දකින එකම සීනයක් තියෙනවා. මරලතෝනි හඬවල් ඇවුණු ඒ අන්ධකාර අතීතයේ ඉඳලා අද මේ දවස දක්වාම ජීවත් එක්ක පොරබඳින අපි හැමෝම දැක්ක සීනයක් තමයි බියක් සැකක් නැති මිනිසු වටිනාකම් වලින් අත්වැඳුණු පුබුදු ගමක් අපේ දරුවන්ට උරුම වෙන්න කියලා. රොස්වේදී ජෙරුසලමේ දේවමාලිගයේ නතර වූයේ ලියන්න. අපරිමිත කැපවීම හා නොපසුබට වීරයෙන් ගමක් විදියට දැකපු හේන හැබෑ කරමින් අපේ මේ ගම්මානයටත් දේව මහිමය ගලා එන්න පටන් ගත්තා. අපිටම කියලා ආරක්ෂක මුනිවරයෙක් වගේම පොල්ලතු පැලේ සිට දවසින් දවස ගඩොලින් ගඩොල ඉදිවෙමින් පුංචි පල්ලියක් බෝම්බ පිට්ටනිය කියපු මේ තැන ගොඩ නැගුණා. අපේ දරු පැටව් පල්ලියේ හැවෙනේ උස්මහත් වෙන හැටි, දහමින් පෝෂණය වෙන හැටි ගුරුවරයෙක් විදියට ආදරයෙන් බලන් ඉන්නවා. මේ පල්ලියත් එක්කම මේ පුංචි පැටවුන්ගේ ජීවිතත් පල්ලිය වගේම ලස්සනට ගොඩනැගෙන හැටි අපි හීන දකිනවා. සැබෑවිය පල්ලියේ සීනය. රුස්ස ගස්වල සෙවනේ වැඩෙන පුංචි පුංචි පැල වගේ මේ පල්ලියේ වහලයට මදිපාඩුකමට තැන තැන ගස්ගල් යට අවුවට වැස්සට පැටකමින් මේ පුංචි දඟකාර හිත්වලින් අපි දකින ලොකුම හීනය අවුවට සෙවනක් වන වැස්සට රැකවරණයක් වන අපිටම කියලා වහලා. මේ ඩෙස් බංකුවඩ දාංගලෙන් දුවපැන යනකොට පුංචියට තිබුණු හිතට යාන්තමට ලොකුකමක් දැනෙන ඒ ලොකු පන්තිවලදී අපිත් දැක්කා හීනයක්. අවුරුදු ගණන් ගෙවුනත් තාමත් අපේ සිහිනය අස්සේ තියෙන ආදරණීයම හීනයක් තමයි එදා අපිට හිමි නොවුණු අදටත් අපි වගේම මේ පුංචි හිත්වලිනුත් හීන දකින ඒත් තවමත් හැබෑ කරගන්න බැරි වුණු ඒ අපි හැමෝගෙම එකම හීනය අපේ දරුවන්ට හැබෑ කරලා දෙන්නයි අපේ මේ උත්සාහය. ඉතින් ඔයාලත් එන්න අපිත් එක්ක එකතු වෙන්න මේ දරු පැටවුන්ගේ සීනය යථාර්ථයක් කරගන්න. පුබුදුගම ශුද්ධෝ අන්තෝනි බොනිදුන්ගේ දේවස්ථානයේ පිහිටි භූමි භාගය කලක් පෝෂණය දුන්නු භූමි භාගයක්, කලක් ආරක්ෂාව දුන්නු භූමි භාගයක්, පෝෂණය ආරක්ෂාව අදටත් මනුෂ්‍යයාට දෙන භූමි භාගයක්. මේ භූමි භාගය මහා බලගතු ශුද්ධෝ අන්තෝනි බොනිදුන්ගේ පහස ලබන උන්වහන්සේගේ මැදිහත්කම සොයා එන මහා ජනගඟක් ඇදෙන දේවස්ථාන භූමියක්. මා ප්‍රියාදර සහෝදර සහෝදරියනි, මේ ග්‍රාමයේ ජීවත් වන හැම මිනිසෙක්ම උපදින්නේ හීනයක් සමගයි. ජීවත් වෙන්නේ හීන ගොන්නක් සමගයි. මිය දෙන්නේ සමහරක් වෙලාවට හීනයක් ඊටත් වැඩිය හීන ගොන්නක් සමගයි. මාත් මේ දේවස්ථානයට පැමිණ, මේ භූමි භාගයට පැමිණ ශුද්ධෝ අන්තෝනි බොනිදුන්ගෙන් ඉල්ලූ යදපු මැදිහත්කම පතපු සෑම දෙයක්ම උන්වහන්සේ මට මේ ග්‍රාමය තුළ ඉෂ්ට සිද්ධ කර දුන්නා. ඒ වගේම තමයි ශුද්ධෝ අන්තෝනි බොනිදුන්ගේ පහස ලබන්නට කතෝලික අකතෝලික හැම ජන කොට්ටාසයකටම අයිති අය මේ දේවස්ථානයේ භූමි භාගයට එනවා. ශුද්ධෝ අන්තෝනි බොනිදුන්ගේ මැදිහත්කම පතමින් ඒ අයගේ ඉල්ලීම්, ඒ අයගේ සිහිනයන් ඉෂ්ට සිද්ධ කරගන්නට ඒගොල්ලන් වෙර දරනවා. ඒවා ඉෂ්ට වෙච්ච වාර අනන්තයි අප්‍රමාණයි. මේ ග්‍රාමයට පැමිණිච්ච මටත් සිහිනයක්, සිහින ගොන්නක් දැනටමත් මට මැවිලා පේනවා. මා ප්‍රියදර සහෝදර සහෝදරියනි, එයින් එක් සිහිනයක් තමයි දහම් පාසල් ගොඩනැගිල්ලක් හදා ගැනීමේ සිහිනය. අපේ දරුවෝ
180කට ආසන්න ප්‍රමාණයක් දහම් පාසලේ ඉගෙනුම ලබනවා. ඒ දරුවන් සමහර අය ගස් යට, සමහර අය අපේ දේවස්ථානයේ සමහර තැන්වල, සමහර අය එලිමහනේ පාඩම් කටයුතු කරනවා. නියම නිවහනක් අපේ දහම් පාසල් දරුවන්ට දහම් පාසලට නැත. ඒ හදා ගැනීමේ සිහිනය මට පමණක් නොවේ, ඒ දරුවන්ගේ දෙමාපියන්ට, ඒ වගේම මේ ග්‍රාමයේ ඉන්න කතෝලික වැඩිහිටියන්ට තියෙන මහා සිහිනයක්. ඒ සිහිනය ඉෂ්ට කරගන්නට ඔබගේ හොඳ හිත, ඔබගේ දායකත්වය, ඔබගේ කැපවීම අපිට දෙන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා. එහි ප්‍රථම පියවර හැටියට ඩිනඩාන්ස් ඉවෙන්ට් එකක් අපි සංවිධානය කර තිබෙනවා. ඒට ඔබගේ දායකත්වය, හොඳ හිත අපට දෙන්න මේ දහම් පාසල් ගොඩනැගිල්ල සාදා ගැනීමට. ඔබ හැමෝටම ජේසු පිහිටයි.